මියගිය ඊයේ දවස ගැනත් නූපන් හෙට දවස ගැනත් හිත හිත ඉන්නවට වඩා ගත කරන මේ දවස සුන්දරව ගත කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? අලුත් විදිහට හිතන්න, වෙනස් විදිහට දකින්න. රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය සංවිධානය කරන නවනිත් වැඩසටහන ගැන තමයි අපි මේ ඉඩකඩේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. චිත්‍ර, පෝස්ටර්, කෙටි වීඩියෝ, කාව්‍ය සහ කෙටි කතා නිර්මාණ තරගයක් විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. විවෘතාංශයෙන්, පාසල් අංශයෙන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මේ තරගයේ සව් වෙනුවෙන් සහභාගී වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ ගැන කතා බහ කරන්න අපි බොහොම ගෞරවයෙන් මෙදිරියට ආරාධනා කළා. රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ ලේකම් කොළඹ උසස් තාක්ෂණික ආයතනයේ හිටපු අධ්‍යක්ෂ පී.ජී. ලාල් ශාන්ත මහතාට, එවැගේම රුහුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ කාරක සභික පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිපාලන නීතිඥ දන්තා ශාමා ප්‍රනාන්දු මහත්මියට බොහොම ගෞරවයෙන් ඔබ දෙදෙනාම වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා.